බෞද්ධ ධර්මයේද දේව ධර්මයේද? දේව. මම ධ්‍යාන ශක්තියෙන් තමයි මේ හැමදේම කරන්නේ. ඒතර ඔය දරුවා සූර්ය දෙවියන්ගේ ආශිර්වාදයෙන් තමන්ගේ භවයේ නිරෝගී වෙන්න කියන අරමුණ තමයි ඇති කරගන්නේ. හරිද? ඒතර මම සූර්ය බෝධිසත්වයන් හැටියට තමයි සත්‍යයට පිහිටුවේ. තේරුණාද? ඒ නිසා සූර්ය දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලැබිලා මේ දේව ධර්මයේ හැමෝටම වඩා ඉහළින්ම සලකන්නේ සූර්ය දෙවියන් නේද? සූර්ය දෙවියන්ට වඩා දේව ධර්මයේ ඉහළ දෙවි කෙනෙක් නෑ. නේද? බොහෝ ධර්මවල මේ ලෝකයේ ගත්තාම සූර්ය දෙවියෝ වන්දනා කරනවා බොහෝ දේව ධර්ම. නේද? සා සූර්ය දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තමන්ගේ භවයේ නිරෝගී වෙන්න කියලා එහෙම හිතේ. හොඳයි. බුදුන් වහන්සේගේ ධර්මයේ වන්දනා කරන අය බෝධිසත්වයන්ගේ ආශිර්වාදය ලැබිලා භවයේ යහපත් වෙන්න කියලා තමයි දක්වන්නේ. එහෙම හේතුව තමයි මම පෙර භව කාලාත්‍රයේ මේ සසර භව ගමනේ සක්වලට අධිපති සූර්ය දෙවියන් හැටියට තමයි පාරමිතා පූර්ණ කළ බෝධිසත්වය. සමන් සත්වයා ඉදිරියේ සූර්ය දෙවියන් ලෙසත් ඒ වගේ මේ බෝධිසත්වයෙකු ලෙසත් පෙනී සිටින සත්‍යයට පිහිටුවේ. ඒකට මම මේ පාලනය වෙන ශක්තිය ওই දරුවන්ගේ භවයේ පාලනය වෙනකොට ওই දරුවන්ගේ භවයේ තියෙන අයහපත් රෝග ඇති වෙන්නට හේතු වෙන අයහපත් ශක්තිය එන ඔක්කොම අයින් වෙනවා ශරීරේ. නේද? එතකොට ශරීරයේ දහදිය දානවා, රස්නේ වගේ වෙනවා, අත් වලින් කකුල් වලින් පිට වෙනවා, ඇදෙනවා වගේ වෙනවා. සමහරට එක එක විස බන්ධන වගේ තියෙනවා නම් බඩවල වල වගේ විවිධ තැන් වල ඒවා දැනෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ඇඟ ඒවා පාලනය වෙනවා, අයින් වෙනකොට රිදෙන වේදනාව වගේ තෙන්න පුළුවන්. හොඳ. ශරීරයේ මොනවා හරි විපර්යාසයන් වෙනස් වෙනවා නම් ඒක කතා කරලා කියන්න. හොඳ. සමහරලාට එහෙම එක එක විදියට දැනෙනවා. එක එක්කෙනාගේ කර්ම ස්වභාවය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. මම ආධ්‍යාත්මිකව දකින ස්වභාවය වෙනස්. නේ. ඒතර ওই දරුවන්ගේ සමහර රෝග තියෙනවා මම දකින කියන්නේ මේ රෝගය ඇති වෙන්න මම දකින ස්වභාවය හේතු වෙනවා. ඒ නිසා සමහර දේවල් තියෙනවා ඔයාලට මගෙත් එක්ක කතා කරන්න පුළුවන්. දැන් මෙතනදී ඒක යාන්තම් වගේ ආවා අර වෙනදා වගේ ආවේ නෑනේ. දැන් ආයෙ ඊට පස්සේ ආවේ නෑනේ. දැන් අර උගුරේ කැස්ස ඉන්න කලින් Tamanට උගුරේ දැනෙනවානේ. ඒ දැනෙන ස්වභාවය මොකද ඉස්සල්ලාට වඩා වෙනස් වුණාද? දැන් නම් දැනුන්නේ නෑ. දැන් දැනුන්නේ නෑනේ. දැන් කැස්ස පොඩ්ඩක් ආවනේ. වෙනදා තරම් ආවේ නෑනේ. ටිකක් විතර. දැන් එහෙම තදේටම ආවේ නෑනේ. තෙල් ගෙනාවනේ නේ. මේ උගුරේ තෙල් ගන්නකොට. හිට ආය ආවොත් කසාය අරගෙන ඉන්න පැකට් දෙකක් විතර තම්මන්න. තම්බලා පැය 3න් 3ට බොන්න පුළුවන් ප්‍රමාණය හවස් වෙනකන් හදාගෙන ඉන්න. දැන් අර කහිනකොට ඉස්සල්ලා තරම් අපහසුවට එන්නේ නෑනේ. කැස්ස වගේ ආයෙනවා. පවට අර ඉස්සල්ලා තරම් අපහසුත සත්‍යයක් උගුරේ දැනෙන්නේ නෑනේ. ඇඟරි දෙනක ඉස්සල්ලා තරම්ම තියෙනවා ටිකක් හරි අඩුවක් තියෙනවා. ටිකක් අඩුයි වගේ. ඉස්සල්ලාට වඩා ටිකක් නියඟට පහසුවක් වගේ තියෙනවා. ඒ පහස වෙනකොට නිකන් දහදිය දානවා හරි රස්නේ වගේ එහෙම. දැන් අඩුයි. ඉස්සල්ලා දහදිය දැම්මා. යටිපත් වලින් පිට වෙනවා වගේ වෙනවද? නිකන් රස්නේ පිට වෙනවා. රස්නේ වගේ පිට වෙනවා. කියන්නේ සෙම වගේ එහෙමත් තියෙනවා. කැස්සත්. ඔය කිට්ටුවනේ ඉන්නේ. කසාය තියෙන්නේ. පැකට් දෙකක් විතර. සම්බලා මේ වතුර අරන් එන්න දැන් අපි හවසත් ඉන්නවනේ මෙතන කිට්ටුවනේ. ඒතකොට හෙට උදේ හදාගන්න. ඒතකොට පැය 3න් 3ට බොන්න ඕන. හරිද? ඒතකොට අර සෙම ගතිය දැන් අපි මෙහෙන් බලනකොටත් අඩු වෙනවා. නමුත් ඒ ඖෂධේ දැන් අපි දෙන්නේ අපේ ශක්තියකොත් පාලනය කරලා. ඒතකොට අර අඩු වෙන ස්වභාවය ඉක්මන. හොඳ. ඔය දරුවවත් ඔය දරුවත් අරන් ඉන්න. මම විසින් පාරමිතා පූර්ණ කර අවබෝධ කරගත් පාරමිතා ධර්මතාවයේ දේශනා කරමි. මගේ අධිශක්තියෙන් සත්‍යයේ කර්මයේ පූර්ණ කරලා ඔවුන්ගේ භවයේ දුකින් ගලව ගන්න. මේ ලෝක ධර්මතාවය අපට ඇති කරමි. මේ මම විසින් ධර්ම රාජ්‍ය ඇති කරන්නට සිදු කරන මාගේ මෛත්‍රී ධර්ම පාදිතා යන්න කලින් මගෙන් මතක් කරලා දැන් මගේ අංශ දෙයක් දෙන්න මේක පොට්ටේට දාන්න දෙන්නේ මතක් කරලා ඉන්න.